මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයාලා අනිවාර්යෙන් ස්කෑම් එකකට අහු වෙලා තියෙනවා. නැත්තම් ඔයාලා ස්කෑම් එකකට අහු වෙන්න බයයි. නුවරඑළිය යන ගමන් අපි පොඩ්ඩක් තේ එකක් බොන්න නැවැත්තුවා. ඉතින් ඒ වෙලාවේ අපි දෙන්නට පොඩ්ඩක් හිතුණා නුවරඑළියේදී වෙන ස්කෑම්ස් මොන වගේ දේවල් වෙන්නේ කියලා පොඩ්ඩක් ඔයගොල්ලෝ පොඩි අප්ඩේට් එකක් දෙන්න. ගොඩක් වෙලාවට මේ වීඩියෝ බලන ඔයගොල්ලෝ සමහර විට ස්කෑම් එකකට අහු වෙලා ඇති මම කලින් කිව්වා වගේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ස්කෑම් එකකට අහු වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද අනිවාර්යෙන් මේ වීඩියෝ කියවනකම් බලන්න. ඔයාලට අපිට වෙච්ච දේවල් සහ අපි දන්න දේවල් ඔක්කොම මේ වීඩියෝෙන් ෂෙයා කරන්න. ස්කෑම් නම්බර් 1. හරි. ඔන්න පළවෙනි ස්කෑම් එක තමයි ඕගොල්ලෝ හිතන්නකෝ Facebook එකේ ලස්සන හොටෙල් එකක පෝස්ට් එකක් දැකලා හරි Google Map එකේ ලොකේෂන් එක චෙක් කරලා හරි හොටෙල් එකක් හොයාගෙන ඒකේ තියෙන නම්බර් එකට කෝල් කරලා ඇඩ්වාන්ස් පේමන්ට් එකක් දැම්ම කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ ආපහු ටික දවසක් ගිහලා ඒක කන්ෆර්ම් කරන්න හරි නැත්තම් නුවරඑළියට ඇවිල්ලා ඕගොල්ලන්ට ස්ටේ එකට යන්න කෝල් කරාම හරි ඒගොල්ලන්ගේ ෆෝන් එක ඔෆ් වෙලා නැහැ. ඔන්න ওই වෙලාවට තමයි ඕගොල්ලෝ පළවෙනි ස්කෑම් එකට අහු වෙලා තියෙන්නේ. මම ඒතකොට කියන්නම් ඔයගොල්ලෝ මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. ඒ වගේ ස්කෑම් එකකට අහු වුණොත් ඒ කියන්නේ ඔයගොල්ලෝ ඇඩ්වාන්ස් කරලා ඔයගොල්ලෝගේ ඒ බුක් කරපෙක් නෑ නම්බර් එක වැඩ කළේ නැති වුණොත් හදිසිය හරි ඒගොල්ලෝ නම්බර් එක බ්ලොක් කරලා හරි නම්බර් එක අයින් කරලා හරි තිබ්බොත් ඔයාලා පොලිසියට ගිහලා එන්ට්‍රියක් දැම්මත් ඔයාලගේ ඇඩ්වාන්ස් එක රුපියල් 25000ට වඩා අඩු නම් පොලිසියෙන් කිසිම එන්ට්‍රියක් ගන්නෙ නෑ. මොකද 25000ට වඩා වැඩිව තමයි පොලිසියෙන් එන්ට්‍රියක් ඉදිරිය ගන්න. එතකොට ඇත්තටම වෙන්නේ ඔයගොල්ලෝ සල්ලි අපරාධය ඔයගොල්ලෝ හදිසියට ලස්සන දැකලා නිකන් මේ වගේ තැනක් බුක් කළොත්. හරි. එහෙනම් දැන් අපි යන් ස්කෑම් නම්බර් 2. හරි. ඔන්න මේ ස්කෑම් එකත් කලින් එකට ටිකක් ළඟයි. ඔන්න ඔයාලා හිතන්නකෝ ලස්සන හොටෙල් එකක් බුක් කරලා ඒකෙන් ඔයගලගේ ෆෝන් එකක් ට්‍රාන්ස්ෆර් කරා. කොහොම හරි ඔයගොල්ලෝ ඒ හොටෙල් එක ළඟට ගියා කියලා. ඒ වුණාට මේකේ වෙන අවුල තමයි මේ දාලා තියෙන ෆොටෝස් මේගොල්ලෝ අරන් තියෙන මීට අවුරුදු 10කට 15කට කලින් මේ හොටෙල් එක හදපු කාලේ. ඉතින් ඒ කාලේ ෆොටෝස් දාලා දැන් බොරුවට ඕඩර්ස් අරගෙන ඔයගලන්ට එතන ස්ටේ එකේ අතර ඉන්න බැරි වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ හොට්ටෝට වැඩ කරන්නේ වෙන ෆැසිලිටිස් වැඩ කරන්නේ බිත්තිවල දියසෙවල බැඳිලා ඔහොම ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරි මෙතන කොට දැන් ක්‍රවුඩ් එක වැඩි වුණා. ඒකින්ද අපි දැන් තේ එකක් බොන්න ගිහිල්ලා ඊටු ස්කෑම්ස් කියන කතාව කරමු. ඔන්න දැන් ස්කෑම් නම්බර් 3. හරි මේ ස්කෑම් එක දෙන්නේ ඔයගොල්ලෝ තැනක් හරියට බුක් කරලා කෝල් උත්තරංශ කරලා තැනටත් යන්නත් පුළුවන්. හැබැයි සමහර වෙලාවට මෙන්න මේ වගේ දේවල් මේක අපිට ඇත්තටම වෙච්ච දෙයක්. අපි බුක් කරලා කියනවා. නුවරඑළියට ගියාට පස්සේ කෝල් කළාම කියනවා අනේ සෝරි සර් මේ අපි කලින් හිටපු ගෙස්ට්ලා තමයි අයින් වුන්නේ නැහැ. ඒගොල්ලෝ මේක එක්ස්ටෙන්ඩ් කරලා තියෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ මේක දෙන්න බෑ. අපි ඇඩ්වාන්ස් එක රිෆන්ඩ් කරන්න කියලා. මේ වගේ වෙලාවට ඔයගොල්ලෝ ගොඩක් අසරණ වෙනවා. මොකද ඔයගොල්ලෝට ආයි එතෙන්ට ගිහිලා තැනක් හොයාගන්න වෙනවා. ඒකින්ද ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඔන්න දැන් ස්කෑම් නම්බර් 4. මේක නම් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට දැකලා ඇති දෙයක් සමහරවිට ඔයගොල්ලෝ අහුවෙලත් ඇති. මේකට ස්කෑම් එකක් කියන්නත් පුළුවන් කියන ස්කෑම් එකක් කියන්නත් නැතුවක් ඉන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති නුවරඑළිය වගේ යද්දි ගොඩක් වෙලාවට කට්ටිය අල්ලන් ඉන්නවා rooms available කබාන available වගේ දේවල්. එතකොට මේක දෙන්න ඔයගොල්ලෝ කලින් බුක් කරලා ගියේ නැතිනම් room එකක් ඔයගොල්ලෝ එතනින් ඒ කෙනෙක්ට කතා කරලා අපි room එකක් ඕනේ කියලා ගියාම රුපියල් 5000ට ඔයගොල්ලෝ කලින් බුක් කරගන්න තිබ්බ room එක ඔයගොල්ලෝ ගන්න වෙන සමහරලාට 20000ට 25000ට ඊටත් වැඩි ගන්නවා. සීසන් එකේ නම් ඊට වැඩි ලොකු ගානකට තමයි ගන්න. මොකද ඒගොල්ලෝ දන්නා ඔයාලට රූම් එකක් නැහැ. ඔයගොල්ලෝ ඉන්න තැනක් නැහැ. ඒකින්ද ඔයගොල්ලෝ කීය උනත් මේක ගන්නවා කියන එක. අන්න ඒවත් සැලකිලිමත් වෙන්න ඔයගොල්ලෝ ගමනක් ප්ලෑන් කරද්දි. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් අරන් යනවා ඔයගොල්ලෝ කොහොමද මේ ස්කෑම් වලින් බේරිලා හරියට බුකින් එකක් කරගන්නේ කියලා. ඒ වුණාට මම ඔයාලට දැන් පොඩි ටිප් එකක් දෙන්නම්. ඉතින් අපි දෙන්නගේ යමුකෝ මචන් channel එක අපි පටන් ගන්න තියෙන අපි යන හොටෙල්ස් ඒවගේ රිවිව්ස් දාන්නත් එක්ක. ඉතින් අපි යන හොටෙල්ස් වල රිවිව්ස් ඔයගලන්ට අරන් යනවා හොඳ විස්තරයක් කරනවා. ඒ වගේ මේ හැම හොටෙල් එකක් ගැනම අපි 100% වගේ කියනවා. මොකද අපි එතනදී තියෙන හරිම ෆ්‍රෙන්ඩ්ලි විදියට ඒ ස්ටාෆ් එකත් එක්ක ඕන එකත් එක්ක කතා කරලා අයිඩියා ෂෙයා කරගෙන තමයි අපේ වීඩියෝ එක අපේ YouTube channel එකේ දාන්නේ. ඉතින් ඒ හින්දා ඔන්න ඔයගොල්ලන්ට කිසිම බයක් නැතුව අපේ channel එකේ තියෙන හොටෙල් එකක්, කබාන එකක් ඕන එකක් බුක් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට ඒකේ මොකක් හරි ඉෂුව එකක් තියෙනවා නම් මෙතනින් අපේ නම්බර් එක දාන්න. ඒ නම්බර් එකට ඔයගොල්ලන්ට කෝල් කරන්න. හරි. අපේ ඕඩර් එකක් ආවා. එහෙනම් අපේ ස්කෑම් වීඩියෝ එක මෙතන ඉවර කරනවා. එහෙනම් මේ වගේ තවත් ලස්සන අලුත්ම වීඩියෝ එකක් අරන් අනිවාර්යෙන් ඊළඟ සතියේ ඉක්මනට වෙන්න. ඒත් එක්කම අපි කිව්වේ නැති අපිටත් මිස් වෙච්ච තව ස්කෑම් ඔයගොල්ලෝ දන්නවනම් පළවෙනි කමෙන්ට් එක දාගෙන අමතක කරන්න එපා. මොකද ඒකට අපේ යාළුවන්ට ඔයගොල්ලොත් එක්ක ඔක්කොම ෂෙයා කරගන්න පුළුවන්. එහෙනම් අපි ගිහලා එන්න අපි යමුකෝ මචං. සෙනෙහස විඳ
සැනසෙන්නම්